හායි කොහොමද ඔයාලට මෙන්න මේ බෙහෙතෙන් පුළුවන් එක විනාඩියක් යන්නත් කලින් බඩේ කැක්කුම හොඳ කරන්න. මේ බෙහෙත හදාගන්න අපිට එකම එක දෙයයි ඕන වෙන්නේ. අපි බලමුද මේක හදාගන්නේ කොහොමද කියලා. එන්නකො එහෙනම්. මේ බෙහෙත හදාගන්න සූදුරු ටිකක් තමයි අපිට ඕන වෙන්නේ. ඇතිලියක් ලිපේ තියලා මේක චුට්ටක් රත් වෙනාට පස්සේ අපි සූදුරු තේ හැන්දක් මේකට දාගන්න. දාලා හොඳට කබලේ බැද ගන්න ඕනේ. තද බ්‍රවුන් පාටක් වෙනකම්ම බැද ගන්න ඕනේ. ගින්දර වැඩි කරන්න එපා. ගින්දර අඩුවෙන්ම මේක කරගන්න ඕනේ. මෙන්න මේ ගානට ආවම ඇති. මේකට දැන් අපි වතුර ටිකක් දාගන්න. වතුර ටිකක් කියන්නේ මිලිලීටර් 60ක් වගේ. ඒ ගානට දාලා හොඳට මේක උතුරන්න දෙන්න. අඩු ගින්දරේම උතුරන්න දෙන්න ඕනේ. මේ අත් බෙහෙත ගැන ගොඩාක් අය දන්නවා ඇති. ඒත් නොදන්න අයත් ටිකක් ඇති. ඒකමයි මම මේක දැම්මේ. දැන් මේක උතුරගෙන එන්නේ. හොඳට උතුරන්න දෙන්න. දැන් ඇති. දැන් අපි ලිප ඕෆ් කරගන්නවා. මේක දැන් නිවෙන්න දෙන්න. නිවුණාට පස්සේ පොඩි කෝප් එකට මේක පෙරා ගන්නවා. මේක බඩේ කැක්කුම හැදුනාම එකම එක පාරක් බීලා බලන්න. ආයි විනාඩියක් යන්නත් කලින් ඒ බඩේ අමාරුව කොහෙන් ගියාද කියලා හිතා ගන්න බැරි තරම් සුව වෙනවා. බලන්නකෝ එනම් ඔයාලත් මේක බීලා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බ වෙමු.